අන්‍යෝන් හසයෝ අයිබුවන් වෙල්කම් ටු හන්ගුක් පාත්. ඉතිං අද ඔගොලන්ට අරගෙන වෙල්ල තිනවා EPS ටොපික් ඊබුක් එකේ 8 වෙනි පාඩම. එනම් පැනක් පොතක් අරගෙන ලිස්තු වෙන්න අපි අදිගෙන ගමු 8 වෙනි පාඩම. ඉතිං 8 වෙනි පාඩම ගැන කිව්වොත් මේ පාඩමේ මාතෘකාව අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම: යොල් තුෂී සම්ශිබ්බුනේ චොම්ශිමල් මොගොයෝ. ඔගලන්ට මේ මාතෘකාව දැක්කාම හිතනවා ඇති මෙතන පේනවා ඔගලන්ට මෙන්න මෙහෙම වෙලාව සම්බන්ධ මොනවා හරි තියෙනවා අපිට ඉගෙන ගන්න මේ පාඩමේදී. මේක ඊටාම වැදගත් පාඩමක්. මම ඒකත් ඔයගලන්ට මතක් කරනවා. එතකොට මෙහෙම තියෙනවා යොල් තුෂී සම්ශිබ්බුනේ චොම්ශිමල් මොගෝයෝ කියලා තියෙනවා. ඒ කියන්නේ 12:30ට දිවාහාරය ගන්නවා කියලා තමයි මාතෘකාව තියෙන්නේ. රයිට්, අපි බලමු මේකේ තියෙන අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය. හක්ස පනේ දිනචර්යාව සහ වෙලාවන් විමසා ප්‍රශ්නවලට පිළිතුරු දීම. ඒතර දිනචර්යාව, ඒ කියන්නේ අපි දවස ගත කරන්නේ කොහොමද, මොනවද අපි දවසේ කරන්නේ, අන්න ඒ දිනචර්යාව, ඒ වගේම වෙලාව විමසා ප්‍රශ්නවලට පිළිතුරු දීම තියෙනවා. ව්‍යාකරණ භාවිතය සඳහා උපදෙස් තියෙනවා. මෙතන ව්‍යාකරණ මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ආයෝ ඕයෝ කියන ව්‍යාකරණය සහ ඒ කියන ව්‍යාකරණය. මෙතන වරහන් ඇතුළේ ශිගන් කියලා තියෙනවා. ශිගන් කියන්නේ වෙලාව. ඒ කියන්නේ වෙලාවට කොහොමද ඒ එකතු වෙන්නේ කියලා අපි ඉස්සරහට බලමු පාඩමේ සාකච්ඡා කරගෙන යමු. එතකොට ආයෝයෝ ව්‍යාකරණය ගැන මේ වෙද්දී මම channel එකේ දාලා තිනවා පසුගිය වීඩියෝ එකක. ඒ වීඩියෝ එක බලන්න මම link එක description එකේ ඔයගොල්ලන්ට දාන්නම්. ඒ වීඩියෝ එකත් බලන්න. එතකොට දිනචර්යාව සහ කාලය සම්බන්ධ වචන ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ සංස්කෘතික තොරතුරු කලින් පාඩම් වල වගේ මෙතනත් තියෙන සංස්කෘතික තොරතුරක්. වෙලාවට වැඩට යමු. ඉතින් කොරියාව ඉන්නවා නම් වෙලාවට වැඩට යන්න ඕන. රයිට්, අපි බලමු පළවෙනි එක. තේහා ඉල් එක සංවාදය එක. සුරු සහ තුවාන් අතර සංවාදයක් තියෙනවා. සුරු සහ තුවාන්. අපි බලමු. සුරු කියනවා මෙන්න මෙහෙම: තුවාන්ෂී චිගමොහේයෝ. තුවාන් මහත්මයා දැන් මොකද කරන්නේ? මෙතන ෂී කියන එක ඔයගලට පේනවා. මෙතනට අරගෙන ඇවිල්ලා තිනවා. එතන පොඩි දෙයක් අපිට ඉගෙන ගන්න තියෙනවා ෂී ගැන. මෙන්න මෙහෙම තියෙනවා. ෂී කියන්නේ මහත්මයා, මහත්මිය කියලා දෙකටම යදෙනවා. ඒ කියන්නේ යම්කිසි පිරිමි කෙනෙක්ගේ නම අගට ෂී එකතු වුණාම මහත්මයා, ඒ වගේම ගැහැණු කෙනෙක්ගේ නම අගට ෂී එකතු වුණාම මහත්මිය. ඒ කියන්නේ පිරිමි ගැහැණු දෙගොල්ලටම මේ ෂී කියන වචනය භාවිතා වෙනවා. ඒතකොට තේරුම වෙන්නේ මහත්මයා, මහත්මිය. හරි. නම හෝ වාසගම පිටුපසින් යොදා එම පුද්ගලයාව ගෞරවාන්විතව ආමන්ත්‍රණය කිරීමේදී භාවිතා කරයි. ඒ කියන්නේ ගෞරවාන්විතව තමයි මේක පාවිච්චි කරාම ගෞරවාන්විත ආමන්ත්‍රණයක් තමයි මේකෙදී තියෙන්නේ. එතකොට මෙතන දිනවා මෙන්න මෙහෙම: ඉබුනන් සුපුන්ෂියයෝ ශ්‍රී ලංකා සාරාමියයෝ. ඉබුනන් සුපුන්ෂියයෝ ශ්‍රී ලංකා සාරාමියයෝ. එතන යේයෝ ව්‍යාකරණය ඉදිරි කලින් පාඩමක උගන්වලා තිනවා. ඉතින් මේ ව්‍යාකරණ කොටස් මම පිළිවෙලින් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයගලන්ට පහසු වෙන්න ඒවත් බලන්න channel එකේ තියෙනවා. හරි. එතකොට මේ පුද්ගලයා සුපුන් මහත්තා ශ්‍රී ලංකා ජාතිකයෙකි කියලා තියෙනවා. ලාංකික ජාතිකයෙකි. මින්සුෂී චිගමොහේ. එතකොට මෙතන සුපුන්ට ෂී යෙදුනා. සුපුන් මහත්මයා වුණා. මින්සු කෙනෙක් නට ෂී යෙදුනා. මින්සු මහත්මිය වුණා. චිගමොහේයෝ දැන් මොකද කරන්නේ? එතකොට මෙතන සුපුන් කියන්නේ පිරිමි පුද්ගලයා. එයාටත් ෂී එකතු වුණා. එතකොට මහත්මයා මින්සු ෂී වුණා. එතකොට මින්සු කියන කාන්තාවට ෂී එකතු වුණාම මහත්මිය වුණා. එකම වචනය තමයි දෙකටම යෙදෙන්නේ. රයිට්. ඊළඟට තුවන් කියනවා ටෙලිවිෂනල් පායෝ. එතකොට මෙතන එල් කියලා ව්‍යාකරණයක් තියෙනවා. මයික වෙන වීඩියෝ එක අරන් එන්නම්. දැනට මම මෙතෙන්දී කෙටියෙන් පැහැදිලි කරනවා එල් කියන්නේ මොකක්ද කියලා. එතකොට ටෙලිවිෂන් කියන්නේ ටීවී එක. අපි ටෙලිවිෂන් කියලා කියනවා ඉංග්‍රීසි භාෂාවෙන්.
එතකොට ටෙලෙපිජොන් කියලා තමයි කොරියන් අය කියන්නේ. රයිට්. එතකොට මෙතන පොදා කියන එක තමයි පායෝ උනේ ආයෝ ඕයෝ ව්‍යාකරණ එකතු වෙලා පොදා පායෝනා නරඹනවා කියන එක. එතකොට මේක වර්තමාන කාලයෙන් තියෙන්නේ. නැරඹුවා නම් පස්සොයෝ ඒ වගේ ඉදිරියට තවත් අපිට ඉගෙන ගන්න ව්‍යාකරණ ගොඩක් තියෙනවා. හරි. එතකොට මෙතන ල් කියන එක මෙන්න මෙහෙම කියනවා. නාමපදයේ සමග එකට භාවිතා කරයි. සකර්මක ක්‍රියාපදයේ ඉදිරියෙන් ස්ථානගත වන අතර වාක්‍යයේ කර්මය නියෝජනය කරයි. ඉතින් මේක සරලව මෙහෙම කියන්නම්. අපි දන්නවා වාක්‍යයක කර්මපදය කර්තෘ තියෙනවා, කර්මපදයක් තියෙනවා, ක්‍රියාපදයක් තියෙනවා, ඒ වගේ තියෙනවා. හරිද? එතකොට මේ ල් එකතු වෙන්නේ වාක්‍යයක කර්මපදයට. ඒතර කර්මපදය කියන්නේ ක්‍රියාවට යටත් වෙන පදය. කර්මපදයට අපි කියනවා ක්‍රියාවට යටත් වන පදය. ඒතර මෙතන ටෙලිවිෂනල් පායෝ කියන්නේ රූපවාහිනිය නරඹනවා කියන එක. හරිද? එතකොට මෙතන පොදා කියන්නේ පායෝ කියන්නේ නරඹනවා. එතකොට නරඹනවා කියන්නේ මේකේ ක්‍රියාපදය. එතකොට නරඹන්නේ අපි රූපවාහිනිය. එතකොට මේ ක්‍රියාවට යටත් වෙච්ච පදය. ඒ කියන්නේ නරඹනවා කියන ක්‍රියාවට යටත් වෙච්ච පදය වෙන්නේ රූපවාහිනිය. එතකොට බලන්නේ රූපවාහිනිය. එතකොට මෙතන රූපවාහිනිය තමයි වෙන්නේ කර්ම පදය. එතකොට කර්ම පදයේ රූපවාහිනිය නිසා මෙතෙන්ට ල් එකතු වුණා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන ල් රල් කියලා කොටස් ව්‍යාකරණේ දෙකක් තියෙනවා. එතකොට මෙතන ල් එකතු වෙන්නේ ක්‍රියාපදයේ අග ස්වරයක් නෙමෙයි හල් අකුරක් තියෙනවා නම් අග හල් අකුරක් තියෙනවා නම් මතක තියාගන්න හල් කිරීමක් තියෙනවා නම් ල් එකතු වෙනවා. කර්මපදයේ අග ස්වරයක් තියෙනවා නම් රල් එකතු වෙනවා. ඉතින් ආයි කිව්වොත් ක්‍රියාවට යටත් වෙන පදයට කියනවා අපි කර්මපදය කියලා. ඒ කර්මපදයේ අග අකුර හල් අකුරක් නම් ල් එකතු වෙනවා. ස්වර අකුරක් නම් රල් එකතු වෙනවා. එතකොට මෙතන මේ තියෙනවා නාම පදය, ඒ කියන්නේ කර්ම පදය ව්‍යංජනයකින් අවසන් වේ නම් ල්ද, ස්වරයකින් අවසන් වේ නම් රල්ද යොදනු ලැබේ. ක්‍රියාපදයේ හදා ලෙස අවසන් වන අවස්ථාවන්හි රල් ඉවත් කර භාවිතා කළ හැක. හරි. ඒ කියන්නේ අපි දන්නවා හදා වලින් අවසන් වන ක්‍රියාපද තියෙනවා. ඒවට ඉල් හදා ඒ වගේ ව්‍යාකරණ තියෙනවා. යොරි හදා, ඉල් හදා. ඒ හදා කියලා අවසන් වන ක්‍රියාපදවලට මෙන්න මේ ල් යොදා ගන්නවා නම් එතකොට මෙහෙම තියෙනවා ල් ඉවත් කර භාවිතා කළ හැක. අපි බලමු. චොනන් චොම්ෂිමල් මොගෝයෝ. මෙතන ආහාර ගන්නේ දවල්ට. එතකොට දවල් තමයි චොම්ෂිම් කියන එක තමයි කර්මය උනේ. එතකොට මෙතන හල් කිරීමක් තියෙන නිසා ල් එකතු වුණා. ල් එකතු වුණා හල් කිරීමක් තියෙන නිසා. එතකොට සුරුෂිනන් යොරිරල් හේයෝ. මේ යොරි හදා කියන එක තමයි මෙතන යොරි හේයෝ වෙන්නේ. එතකොට මෙතන හදා කියන එකේ හදා වලින් අවසන් වෙන ක්‍රියාපදවලට. එතකොට මොනවා මෙතෙන්ට හදා කියන එක තියෙන නිසා මෙතන රල් අයින් කළා භාවිතා කරන්න පුළුවන්. මෙතන රල් එකතු උනේ මෙතන ස්වරයක් තියෙන නිසා මේක යොරි රල් හේයෝ කියන්නත් පුළුවන්. නැත්නම් යොරි හේයෝ කියන්නත් පුළුවන්. එතකොට කර්ම පදයට තමයි රල් යොදාගන්නේ. රයිට්. එතකොට මම මෙතෙන්දි ස්කෙටියෙන් පැහැදිලි කරා මේ ව්‍යාකරණය වෙනම උදාහරණ වාක්‍යත් එක්ක ඉදිරියේදී පැහැදිලි කරගෙන යනවා. රයිට්. ඊළඟට මෙන්න මෙහෙම තියෙනවා වචන ටිකක් අපිට ඉගෙන ගන්න. මේ ඡේදේ පැහැදිලි ඇති කියලා මම හිතනවා. අපි බලමු ඊළඟට මේ දෙබස් අපි කතා කරේ. දැන් බලමු මෙන්න මේ වචන ටික. හරි. ඕහි වචන මාලාව මෙතන තියෙනවා මෙන්න මෙහෙම ඉල්ග්වා කියලා කොටසක්නේ. ඉල්ග්වා. අපි ඉල්ග්වා කියන්නේ දිනචර්යාව. අපි දවස ගත කරන විදිහ අපි මොනවද දවස තුළ කරන්නේ. ඉතින් අපි බලමු අපි කරන වැඩ ගැන
කොරියානු භාෂාවෙන් කොහොමද කතා වෙන්නේ කොහොමද ඒවා කියන්නේ කියලා. හරි මෙතන තියෙනවා මෙතන මෙන්න මෙහෙම තියෙනවා බලමු ටෙලිවිෂනල් පොදා. එතකොට මෙතන බලන්නේ නරඹන්නේ ටීවී එක. එතකොට අර කිව්වා වගේ කර්ම පදේ වෙන්නේ ක්‍රියාවට යටත්වන පදේ වෙන්නේ ටෙලිවිෂන් කියන එක. එතකොට මෙතනට එල් එකතු වුණා මෙතන හල් කිරීමක් තියෙන නිසා. හරිද? එතකොට ටෙලිවිෂනල් පොදා චැනල් පොදා පොලේ යනවා. ඒ කියන්නේ බඩු ගන්න පොලට යන එකට කියන අපි චැනල් පොදා කියලා. ඊට පස්සේ මෙතන ඊරෝ නදා මේක ඉල් ඕ නදා කියලා තියෙන අපි හිම උච්චාරණය කරන්නේ මේක ඊරෝ නාදා කියලා තමයි උච්චාරණය කරන්නේ. ඊරෝ නාදා උදෑසන අවදි වෙනවා. දැන් නැගිටිනවා. චදා නින්දට යනවා. ඊළඟට ශ්විදා මේක ශ්වීදා විවේක ගන්නවා. මේක විවේක ගන්නවා. ඊට පස්සේ ශිත්තා මෙතන සයනි දෙකයි මෙතන අල්තයන්නයි. මේක අල්තයන් වෙනවා. ශිත්තා සෝදනවා. ඊට පස්සේ කොපිරල් මෂිදා මෙතන රල් එකතු වුණා. මෙතන කර්මපදයේ ස්වරාකුරක් තියෙන නිසා. ඒතර මම මේක අනිවාර්යෙන් පැහැදිලි කරනවා ඔයගලන්ට ඉදිරියේදී මේ රල් ව්‍යාකරණය. ඊට පස්සේ කොපිරල් මෂිදා කොපි බොනවා. මෙතන වචන තුනක් තියෙනවා. අචිම් කියන්නේ උදේ, චොම්ෂිම් කියනවා දවල්, චොන්යොක් කියන්නේ සවස එහෙම නැත්නම් රාත්‍රිය අපි කියනවා චොන්යොක් කියලා. එතකොට අචිම් චොම්ෂිම් චොනොක්කල් මොක්තා උදේට කනවනම් අපි කියනවා අචිමල් මොක්තා, දවල්ට කනවනම් කියනවා චොම්ෂිමල් මොක්තා, රැට අපි කනවනම් චොන්යොක්කල් මොක්තා කියලා කියනවා. එතකොට අචිම් චොම්ෂිම් චොනොක් එතන වචන තුනක් තියෙනවා. ඊට පස්සේ බලමු ඉල්හාදා වැඩ කරනවා. ඉල්හාදා වැඩ කරනවා. right. ඊළඟට යොරිහාදා උයනවා. උන්දොන් හදා ව්‍යායාම කරනවා. එහෙම නැත්නම් ක්‍රීඩා කරනවා. චොන්වා හදා දුරකථන ඇමතුමක් දෙනවා. කියන්නේ කෝල් කරනවා කියන එක චොන්වා හදා. වේසා ඒකදා මෙතන වේසා ඒ කියලා එකතුනේ මෙතන වැඩපොළ කියන එක ආයතනය කියන එකට ඒ එකතුනම ආයතනයට යනවා. වේසා ඒකදා චිබේ ඔදා ගෙදර එනවා. right. අපි මේ ටික ආයි උච්චාරණය කරමු. මම නැවතත් ආයි උච්චාරණය කරන්නම් මේ වචන ටික. ටෙලිවිෂනල් පොදා රූපවාහිනියේ නරඹනවා. ටෙලිවිෂනල් පොදා චැනල් පොදා පොලේ යනවා. ඊරෝ නදා නැගිටිනවා. චදා නින්දට යනවා. චදා ශ්විදා විවේක ගන්නවා. ශිත්තා සෝදනවා. කොපිරල් මෂිදා කෝපි බොනවා. අචිමල් මොක්තා උදේට කනවා. උදේ ආහාරය ගන්නවා. චොම්ෂිමල් මොක්තා දවල්ට කනවා. චොනෙකල් මොක්තා රැට කනවා. ඉල්හදා වැඩ කරනවා. යොරිහදා උයනවා. උන්තොන් හදා ක්‍රීඩා කරනවා. චොන්වා හදා කෝල් කරනවා. වෙසායි කදා වැඩට යනවා. චිබේයොදා නිවසට එනවා. වෙසායි කදා වැඩට එහෙම ආයතනයට යනවා. හේසා කියන්නේ වැඩපොළ ආයතනය. වෙසායි කදා චිබේ ඔදා චිප් කියන්නේ ගෙදර නිවසට එනවා. right. මෙන්න මෙහෙම තියෙනවා පොඩි අභ්‍යාසයක්. ඊළඟට ක්‍රිමල් පොගෝ අල්මාජන් තානොරල් යොන්ගල් හසයෝ කියන්නේ යා කරන්න තියෙන යොන්ගල් හසයෝ. අපි බලමු මේ මොකද්ද. මේක උන්දොන් හදා වෙනවා. මෙතන උන්දොන් හදා මේක යොරි හදා. මෙතන දින 12:40ට මේ කනවා මේ චොම්ෂිමල් මොක්තා හතරවෙනි පින්තූරය චදා. right. අපි යමු දැන් ඉල්කවා හරි දැන් ඊළඟට අපි යනවා මෙන්න මේ ඊළඟ පිටුවට.
මෙතන බලමු මොකද්ද තියෙන්නේ කියලා. right. මෙතන තියෙනවා මෙන්න මේ ව්‍යාකරණය අයෝයෝ. මම මේක කතා කරා කලින් වීඩියෝ එකේ ඉඳම මෙතෙන්දී මේක සාකච්ඡා කරන්න නැහැ. වීඩියෝ එකේ ලින්ක් එක මම දාන්නම්. ඕගොල්ලෝ අයෝයෝ ගැන ඒ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න. මෙතන කෙටියෙන් තියෙන්නේ මම දීර්ඝ වශයෙන් ඒක හොඳට උදාහරණත් එක්ක පැහැදිලි කරලා තියෙනවා. right. ඊළඟට බලමු මෙන්න මේ කොටස. අපිට වෙලාව කොහොමද කියන්නේ කියලා. මේ කොටස ගොඩක් වැදගත්. කොරියානු භාෂාවෙන් කොහොමද අපි වෙලාව කියන්නේ කියලා. වෙලාව ගැන බලමු අපි. ඉතින් සංවාදයක් තියෙනවා මෙන්න මෙහෙම. සංවාදය දෙක. දිහාන් සහ තුවන්. මෙන්න මෙහෙම සංවාදයක් ඒ දෙන්න අතර මෙහෙම සංවාදයක් තියෙනවා. තුවන් කෙනවා චිගම් මියොච්චියෝ කියලා. මේක මියොත් කියලා තමයි උච්චාරණය කරන්නේ. චිගම් කියන්නේ දැන්, මියොත් කියන්නේ කීයටද? ෂියෝ දැන් වෙලාව කීයද? මියොච්චියෝ දැන් අපි කාගෙන් හරි වෙලාව අහනවා නම් අපි අහන්නේ මියොච්චියෝ චිගම් මියොච්චියෝ දැන් වෙලාව කීයද? චිගම් මියොච්චියෝ දැන් වෙලාව කීයද? එතන මියොත් කියන එකේ තේරුම තමයි මෙන්න මේ තියෙන්නේ. මෙතන පැහැදිලි කරලා තිනවා කීයටද කොයි වෙලාවෙද කියන එක. මේක මියොත් කියලා තමයි උච්චාරණය කරන්නේ. මියොච්චියෝ කීයටද? මියොච්චියේ හේසයි කයෝ කීයටද ඊට යන්නේ? ආයතනයට යන්නේ. හරි. දැන් ඊට පස්සේ ලිහන් කියනවා මෙතන ඔයගොල්ලෝ පේන 11 අපි කියන්නේ 요란시예요. 11යි කියනවා. 몇 시에 점심을 먹어요? කීයටද දිවා ආහාරය ගන්නේ? එතකොට ලිහන් කියනවා මෙතන යොල් තුෂි. මෙතන යොල් තුෂි. මේක 11시. මේක යොල් තුෂි. 12ට කියනවා යොල් තුෂි. 30ට කියනවා සම්ශිබ්බුන්. මෙෂි කියන්නේ පැය ගණන ඒකකය. බුන් කියන්නේ විනාඩි ගණන ඒකකය. යොල් තුෂි සම්ශිබ්බුනේ මොකෝයෝ 12:30ට ගන්නවා. එතකොට මෙතන තියෙනවා මේ ෂී සහ බුන් ගැන මෙතන පොඩි විස්තරයක් තියෙනවා. ෂී කියන්නේ පැය, බුන් කියන්නේ විනාඩි. එතකොට කාලය සඳහන් කිරීමේදී තමයි මේ දෙක භාවිතා කරන්නේ. එතකොට චිගම් යොල් තුෂියෝ දැන් වෙලාව 12යි. යොසොත්ෂි සම්ශිබ්බුනේ චිබෙකයෝ 6:30ට ගෙදර යනවා. එතකොට ෂී සහ බුන් කියන්නේ වෙලාව ගැන ප්‍රකාශ කිරීමේදී භාවිතා කරන පද දෙකක්. එතකොට ෂී වලින් කියන්නේ පැය, බුන් වලින් විනාඩි. හොඳට දෙක මතක තියාගන්න කියලා කියනවා. හරි, අපි බලමු ඊළඟට. මෙන්න මේ කොටස දැන් තියෙනවා අපිට මෙන්න මෙහෙම. මෙන්න මේ කොටසේ තියෙනවා ෂී සහ බුන් ගැන. ඒ කියන්නේ වෙලාව කොහොමද කියන්නේ කියලා. මේ පැත්තේ තියෙනවා 1 ඉඳලා 12ට අපේ පැය අපේ ඔරලෝසුවක් ගත්තාම 1 සිට 12 දක්වා තමයි අපේ පැය තියෙන්නේ නේ. පැය. ඒතර පැය ගණන් කරන්නේ මේකේ පැය වලට අපි යොදනවා ෂී කියන පදය. දැන් මේකෙදි මෙන්න මෙහෙම තවත් කාරණාවක් තියෙන එකත් මතක තියාගන්න. ගණනය කිරීම දැන් කොරියානු භාෂාවේ ගණනය කිරීම ක්‍රම දෙකක් තියෙනවා. එකක් කොරියානු ක්‍රමයට දැන් ඉලක්කම් ගණනය කරනකොට ක්‍රම දෙකක් තියෙනවා. එකක් කොරියන් භාෂාවට කොරියන් ක්‍රමයට ඉලක්කම් කොහොමද කියන්නේ කියලා. අනිත් එක තමයි චීන ක්‍රමයෙන් කොහොමද ඉලක්කම් කියන්නේ කියලා. එතකොට කොරියන් ක්‍රමයෙන් සහ චීන ක්‍රමයෙන් ආකාර දෙකක් තියෙනවා අපි ගණනය කරන. එතකොට මෙතන පැය ගණනය කරන්නේ කොරියන් ක්‍රමයට. ඒ කියන්නේ හනා, තුල්, සෙත්, නෙත්, තසොත් ඒ වගේ තියෙනවා. ඉස්සරහට අපි වෙනම ඒ ගැන මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. මෙතන අපි දැන්ට මතක තියාගන්න කොරියන් ක්‍රමයෙන් තමයි පැය ගණනය කරන්නේ, විනාඩි ගණනය කරන්නේ චීන ක්‍රමයෙන්. එතකොට මෙතන තියෙනවා මෙන්න මෙහෙම එකේ ඉඳලා 12ට තියෙනවා. බලමු. එකට අපි කියනවා හන්ෂි කියලා. මේ හන්ෂි හනා කියන්නේ එක කියන එක. එතකොට මේක හනා කියන එක
හන්ෂි කියලා තමයි අපි උච්චාරණය කරන්නේ මෙතෙන්දී. හනාෂි කියන්නේ හන්ෂි. ඊට පස්සේ දෙකටගෙන අපි තුල් කියලා හනා කියන්නේ එක තුල් කියන්නේ දෙක. මෙතන තුල් කියන එකේ අල්ලා යන්න අයින් වෙලා තු විතරයි තියෙන්නේ. තුෂි කියලා මේක උච්චාරණය කරන්නේ. තුෂි තුෂි. ඊට පස්සේ තුනටගෙන අපි සෙත් කියලා සේෂි කියලා අපි උච්චාරණය කරන්නේ. සෙත්ෂි කියන්නේ සේෂි. ඊට පස්සේ 4 නේෂි නේෂි. ඊට පස්සේ 5 තාසොත්ෂි 6 යොසොත්ෂි මේක යොසොත්ෂි කියලා තමයි උච්චාරණය කරන්නේ. 7 ඉල්ගොප්ෂි මේක ඉල්ගොප්ෂි. ඊට පස්සේ 8 යොදොල්ෂි. ඔයගලන්ට පේනවා ඇති මෙහෙම මෙතන යොදොල් මෙතන හල් කිරීම දෙකක් තියෙනවා. ලයන්න සහ පයන්න. එතකොට හල් කිරීම දෙකක් තියෙනකොට අපි අකාරාදී පිළිවෙලට මුලින්ම කියන්නේ අපි මුලින්ම තියෙන හල් ලකුණ. එතකොට ලයන්න තමයි මුලින්ම තියෙන්නේ පයන්නට කලින්. එතකොට මෙතන යොදොල්ෂි කියලා තමයි අපි උච්චාරණය කරන්නේ. ඊට පස්සේ 9 අහොප්ෂි මේක අහොප්ෂි. 10 යොල්ෂි 11 යොල්හන්ෂි මේක අපි කියනවා යොරන්ෂි. යොල්හන්ෂි කියන්නේ යොරන්ෂි මේක යොල්තුෂි 12 යොල්තුෂි. අයි බලමු හන්ෂි හන්ෂි එක තුෂි තුෂි දෙක මේ කියන්නේ වේලාව දෙකයි කියන එක ෂී එකතු වෙලා තිනවා. මේකේ හැම එකටම පැය ගණනය කරන්නේ ෂී වලින්. සේෂි සේෂි 3යි නෙෂි නෙෂි 4 තාසොත්ෂි තාසොත්ෂි 5 යොසොත්ෂි යොසොත්ෂි. ඊට පස්සේ ඉල්ගොප්ෂි ඉල්ගොප්ෂි 7 යොදොල්ෂි යොදොල්ෂි 8 අහොප්ෂි අහොප්ෂි 9 යොල්ෂි යොල්ෂි 10 යොරන්ෂි යොරන්ෂි 11 යොල්තුෂි 12. රයිට්. ඊළඟට බලමු බුන් ඒ කියන්නේ විනාඩි ගණනය කරන්නේ කොහොමද කියලා. විනාඩි ගණනය කරන්නේ චීන ක්‍රමයට බලමු අපි. මෙතන ඔයගොල්ලෝ බලන්න මෙතන තියෙනවා 1 2 3 4 එහෙම තියෙනවා. මෙතන බලමු ඉල්බුන් ඉල්බුන් ඒ කියන්නේ විනාඩි 1යි මේක ඉල්බුන්. ඊබුන් මේක 2යි විනාඩි 2යි ඊබුන්. සම්බුන් සම්බුන් විනාඩි 3යි. සාබුන් සාබුන් විනාඩි 4යි. ඔබුන් ඔබුන් විනාඩි 5යි. මෙතන යුක්බුන් යුක්බුන් විනාඩි 6යි. චිල්බුන් චිල්බුන් කියනවා විනාඩි 7ට. ඊට පස්සේ පල්බුන් කියනවා පල්බුන් විනාඩි 8ට. ඊට පස්සේ කුබුන් කුබුන් විනාඩි 9යි. ඊට පස්සේ 10ට කියනවා අපි ෂිම්බුන් මේක ෂිප්බුන් කියන්නේ ෂිම්බුන් කියලා තමයි උච්චාරණය කරන්නේ. ඊට පස්සේ 20 ඊෂිම්බුන් 30ට කියනවා සම්ෂිම්බුන් 40 සාෂිම්බුන් 50 ඕෂිම්බුන්. එතකොට පැයක් කියන්නේ යුක්ෂිම්බුන්. ඒ කියන්නේ පැයක් සමානයි විනාඩි 60කට. දැන් බලමු අපි මේකේ පොඩ්ඩක්වත් මෙහෙම බලමු. අපි බලමු 1.5 කියන්නේ කොහොමද කියලා. 1.5ට අපි කියනවා හන්ෂි ඕබුන් ඕබුන් හන්ෂි ඕබුන්. ඊට පස්සේ බලමු 11.25 කියන්නේ කොහොමද කියලා. 11.25 11ට කියනවා අපි යොරහන්ෂි 20ට කියනවා ඊෂිප් 5ට කියනවා ඕබුන්. එතකොට මේක කියන්නේ යොරන්ෂි ඊෂිප් ඕබුන් 11.25යි යොරන්ෂි ඊෂිප් ඕබුන්. ඊට පස්සේ අපි තව උදාහරණයක් බලමු. 8.49 8.49 අපි කොහොමද කියන්නේ කියලා බලමු. 8.49 කියන්නේ 8ට කියනවා යොදොල්ෂි පැය ගන්න කරා පැය 8යි යොදොල්ෂි. 4ට කියනවා සාෂිප් කූ 9ට කියනවා කූ. එතකොට යොදොල්ෂි සාෂිප් කූ බුන්. රයිට්.
ඔන්න ඔය විදිහට අපිට වෙලාව ගන්න කරන්න පුළුවන්. මං ඉස්සරහට වෙලාව ගැන වෙනම් පාඩමක් අරගෙන එනවා වෙනම් වීඩියෝ එකකින්. ඒක අපි උදාහරණත් එක තව වැඩිදුර කතා කරමු. රයිට්, ඊළඟට අපිට තියෙනවා වචන මාලාවේ මෙන්න මේ ටික බලමු. ඒ ටිකත් වෙලාව ගැන කොහොමද කියන්නේ කියලා අපි දැන් ඉගෙන ගත්තා. දැන් බලමු කාලය ප්‍රකාශ කරන්න පුළුවන් වචන ටිකක් අපිට තියෙනවා දීලා අපේ සිලබස් එකේ. අපි ඒකත් බලමු උච්චාරණය කරලා. රයිට්, මෙන්න මේ වචනේ බලමු. මේක චිකම්. චිකම් කියන්නේ දැන්. චිකම්, ඕනල්, ඕනල් අද, ඕනල්. ඊට පස්සේ ඔජේ, ඔජේ ඊයේ, නෙයිල්, නෙයිල් හෙට, ඕජොන්, ඕජොන් පෙරවරු, ඕහු, ඕහු පස්වරු, නත් කියනවා. නත් ඊළඟට මෙන්න මේ වචනය නත්. සූම් කරමු පොඩ්ඩක් පේන්නේ නැති වෙයි. ඊට පස්සේ නත් කියන්නේ දිවා කාලය. නත්, නත්. ඊට පස්සේ පම් කියනවා රාත්‍රී කාලයට. පම්, පම්. සේබ්යොක්, මේක අපි උච්චාරණය කරන්නේ සේබ්යොක්, සේබ්යොක්. සේබ්යොක් කියන්නේ අලුයම කියන එක. ඊට පස්සේ අචිම් කියනවා උදෑසන. මේක අචිම් හරියට උච්චාරණය කරන්න. අචිම්, අචිම් උදෑසන. චොම්ෂිම්, චොම්ෂිම් දහවල. මේක චෝනියොක්, චෝනියොක් රාත්‍රිය. රයිට්, අපි ආයි උච්චාරණය කරලා බලමු එක පාරක්. චිගම් කියන්නේ දැන්. ඔන්නල්, ඔන්නල් අද, ඔජේ, ඔජේ ඊයේ, නෙයිල් හෙට, නෙයිල් හෙට. ඊළඟට ඔචොන්, ඔචොන් පෙරවරු, ඕහු, ඕහු පස්වරු, නත් දිවා කාලය, නත් දහවල, පම් රාත්‍රී කාලය, සෙප්යොක්, සෙප්යොක් අලුයම කියන්නේ පාන්දර, ආචිම් එක ආචිම් උදෑසන, චොම්ෂිම් දවල්, චොනියොක් රාත්‍රී කාලය. හරි, ඊළඟට මෙතන තියෙනවා මෙන්න මේක. මේ කොටසට අපි යම් පොඩ්ඩක් ව්‍යාකරණ කොටස අනිත් එක. ව්‍යාකරණ දෙකක් මේකේ තියෙනවා කියලා මම කිව්වා, අයෝයෝ සහ ඒ. විතර මේ ඒ ගැනත් අපි ඒ කියන ව්‍යාකරණයත් වෙනම මම කතා කරනවා. දැනට මම මෙතනදී පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඒ කියන එක සිදුවීමක් හෝ ක්‍රියාවක් සිදුවන කාලය හෝ අවස්ථාව පිළිබිඹු කරයි. ඒ වලට ඉදිරියෙන් කාලය හඟවන නාම පදයක් යෙදෙනවා කියලා කියනවා. එතකොට මෙතන බලමු කීයට දවල් කෑම කන්නේ කියලා අහනකොට මෙොච්චියේ කීයටද, මෙතන කීයටද චොම්ෂිමල් මොගොයෝ දවල්ට කන්නේ. යොල් තුෂියේ මොගොයෝ 12ට කනවා. එතකොට මෙතන කාලය හඟවන නාම පදයක් මෙතන තියෙනවා යොල් තුෂි. මෙතන යොල් තුෂි ඒ කියනකොට 12ට. එතකොට මේ ඒ කියන්නේ ට කියන තේරුම. යොල් තුෂියේ මොගොයෝ 12ට කනවා. ඔන්ජේ උන්දොන් හේයෝ කවද්ද ව්‍යායාම කරන්න කීයටද? එතකොට කියනවා මෙයා උත්තරේ දෙනවා චොනකේ උන්දොන් හේයෝ. එතකොට චොනක් උන්දොන් හේයෝ කිව්වොත් හවස ව්‍යායාම කරනවා. චොනකේ උන්දොන් හේයෝ මෙතන ඒ අනිවාර්යෙන්ම යොදන්න ඕන මේක. එතකොට හවසට කියන තේරුම එනවා. එතකොට මේකේ ඒ කියන එක අපි දීර්ඝ වශයෙන් කතා කරමු. ඒ කියන්නේ වෙනම වීඩියෝ එකකින් මම ගේන්නම්. අපි බලමු මෙන්න මෙතන වැදගත් විය හැකි දෙයක් තියෙනවා. මෙන්න මෙහෙම පොඩි වචන කීපයක් ඉගෙන ගන්න. රයිට්, යූයොන් හන් පියොහොන් කියලා තියෙනවා. අපි බලමු. අන්පු චොනේ ජුසේයෝ මම මතක් කළා කියන්න. එතකොට අපි අපේ භාෂාවෙන් කියන්නේ ලංකාවේ අපිත් කියනවා යම් කෙනෙක්ට මෙන්න මෙහෙම මම මතක් කරා කියන්නකෝ, මම මතක් කරා කියන්න කියලා අපි කියනවා.
කෙනෙක්ටනේ යම් කිසි කෙනෙක් මතක් කරා කියන්න කියනවනේ. එතකොට මෙතන ඒක කොරියන් වලින් කියන්නේ අන්බුචොනේ ජුසේයෝ කියලා. අන්බුචොනේ ජුසේයෝ කියලා කියනවා. ඔරෙන් මානේ සුපිකා ශිරල් මන්නා කිරෝ හෙස්සොයෝ. ගොඩ කාලෙකින් සුපිකා මහත්මිය මුණ ගැහෙන්නයි හදන්නේ. එතකොට කෙනෙක් කියන මෙන්න මෙහෙම ඔරෙන්මන් අපි කෙනෙක්ව ගොඩක් කාලෙකින් මුණ ගැහුණ කියලා කියනවනම් අපි එතෙන්දී මෙන්න මේ වචනය යොදාගන්නවා ඔරෙන්මන් කියන්නේ ගොඩක් කාලෙකින් අපි කෙනෙක්ට කිව්වොත් කෙනෙක් අපිට මුණ ගැහෙනවන්න පාරයන් වල අපි කියනවා ඔරෙන්මානියේයෝ කිව්වොත් ගොඩ කාලෙකින් කෙනෙක් ගොඩ කාලෙකින් අපි කෙනෙක් අපිත් ලංකාවේ අපි කෙනෙක් මුණ ගැහුණා මොකාටකින් පෙන්නේ අපි කියන මෙහෙම ගොඩ කාලෙකින්නේ කියලාගෙන. අන්නේ වගේ මේක තේරුම ගොඩ කාලෙකින්. එතකොට ඒකට කියනවා ඔරෙන්මන් මතක තියාගන්න. ඔරෙන්මන් කියන්නේ ගොඩ කාලෙකින්. එතකොට සුපිකා ශිරල් මන්නා ගිරෝ හෙස්සොයෝ මුණ ගැසෙන්නයි හදන්නේ. කිරෝ හදා ඒ ව්‍යාකරණෙත් අපි ඉස්සරහට ඉගෙන ගමු. කිරෝ හදා කියන එක. එතකොට සුපිකා මුණ ගැහෙන්න හදන ගොඩක් කාලෙකින්. එතකොට අනිත් කෙනා කියනවා අන්බුචොනේ ජුසේයෝ මම මතක් කරා කියන්න කියලා. හරි. ඊළඟට අපි බලමු මේ කොටස. මෙතන තියෙනවා මෙන්න මෙහෙම අපේ සංස්කෘතික කොටසක්. මේක මම මෙහෙම කියන්නම්. සාමාන්‍ය කොරියාවට ආවට පස්සේ අපි වැඩ කරද්ද කොට අපි කවදාවත් පරක් වෙලා යන්නේ නැහැ. ඒක එහෙම කරන්න හොඳ දෙයක් නෙමේ. කොරියාවට ආවහම ඒ කොරියාවේ සංස්කෘතිය හැඩගැහිලා තියෙන සාමාන්‍ය වෙලාවට වැඩ කිරීමේ සංස්කෘතියක් තියෙන. වෙලාවට වැඩ කරනවා, වෙලාවට වැඩ අවසන් කරනවා. ඉතින් මමත් මෙහි රැකියාවක් කරන කෙනෙක් විදිහට මමත් වේලාවට වැඩට යනවා. ඉතින් අපිත් වැඩ පටන් ගන්නේ වෙලාවට හරියටම 8 නම් 8 කියන වෙලාවට වැඩ පටන් ගත යුතුයි. එතන බලමු. චුල්ගන් ශිගනල් චිකිප්ෂිදා කියන්නේ නිවැරදි වෙලාවට රැකියාවට යමු. එතකොට මෙතන මෙහෙම කියන්නම්. චුල්ගන් කියන්නේ වැඩට යනවා. චුල්ගන් ඒ කියන්නේ සේවය වැඩට පිටත් වීම. චුල්ගන් කියලා කියනවා. ශිගන් කියන්නේ වෙලාව. එතකොට චුල්ගන් කියන්නේ මේක නිවැරදි වෙලාව නෙමෙයි වැඩට යන වෙලාව. ඒ කියන්නේ වැඩට යන වෙලාව. මෙතන චිකිදා කියන්නේ අපි චිකිදා කියන ක්‍රියාපදයේ මෙන්න මෙහෙම තේරුමක් තියෙනවා. ඒ කියන්නේ ආරක්ෂා කරනවා, රකින්නවා, යම් දෙයක් ආරක්ෂා කරනවා කියන තේරුම තමයි ඒකේ තියෙන්නේ. ඒතර මෙතන චුල්ගන් ශිගනල් චිකිප්ෂිදා කියන්නේ නිවැරදි වෙලාවට රැකියාවට යම් කියන තේරුම අපිට එහෙම කියන්න පුළුවන්. මතක තියාගන්න චිකිදා කියන්නේ රකින්නවා, ආරක්ෂා කරනවා කියන එක. ඒතර මෙහෙම කියනවා මෙන්න මේකේ චුල්ගන් ශිගන් ශිම්බුනේ ශිම්බුන් චොනේනන් චික්චංගේ තොචක්හෙයා හම්නිදා කියලා මේ වාක්‍යයෙන් කියනවා වෙන මෙහෙම චුල්ගන් ශිගන් ශිම්බුන් චොනේ නන් චික්චංගේ තොචක්හෙයා හම්නිදා. ඒ කියන්නේ වැඩට යන වෙලාව තියෙනවනේ අපි චුල්ගන් ශිගන් කියන එක වැඩට යන වෙලාව අපි කිව්වම අපි වැඩට යන්නේ 8ට කියලා. අපි යන්න ඕන ඒ 8 වැඩට යන වෙලාවට විනාඩි 10ක් කලින් තමයි චික්චං. ඒ කියන්නේ චික්චං කියන්නේ රැකියා, ඒ කියන්නේ කර්මාන්ත ශාලාව. චික්චං වැඩට රැකියා ස්ථානය. චික්චංගේ තොචක් හේයා හම්නිදා. හේයා හම්නිදා කියන්නේ යුතුයි කියන එක. මනේ යා හදාගෙන යුතුයි කියන එක. යුතුයි කියලා තමයි කියන්නේ ළඟා විය යුතුයි. ඒ කියන්නේ වැඩට යන වෙලාව අපි විනාඩි 10කට කලින් වැඩ කරන තැනට යන්න ඕන. චුල්ගන් ශිගනි අහොප්ෂිරාමෙන්. ඒ කියන්නේ වැඩට යන වෙලාව අපි කියමුකෝ 9යි කියලා. අහොප්ෂිරාමෙන් යොදොල්ෂි ඕෂිබ්බුන්ජම් තොචක් කියා හම්නිදා. ඒ කියන්නේ 9ට නම් 8:50ටවත් අපි ඉන්න ඕන එතන. කිරිගු ඉල්හන් චුන්බිරල් හානන් ගොෂි චොත් සම්නිදා කියලා කියනවා. ඒ කියන්නේ වැඩට සූදානම් වෙන්න පුළුවන්ලු. අපි පොඩ්ඩක් කලින් ගියොත් ඉතින් කොරියාවේ ඒ විදිහට තමයි ඒ දේවල් සිද්ධ වෙන්නේ. අපි 8ට 9ට වැඩ පටන් ගන්නවා. අපි 9:10ට විතර ගිහිල්ලා හරියන්නේ නැහැ. අපි 9 වෙද්දී එතන ඉන්න ඕන. නැත්නම් 8:50 වෙද්දිවත් අපි වැඩට යන්න ඕන. ඒක තමයි කොරියාවේ තියෙන සංස්කෘතිකමය කොටසක් එකක්.
නිවැරදි වෙලාවට වැඩ කරනගෙද අපිත් ඒ විදිහට තමයි මෙහේ වැඩ කරගෙන යන්නේ. රයිට්, ඊළඟට හිතනවා මේක අපි ඔක්කොම ටික කරා අස්සනම් මෙතෙන්දි සාකච්ඡා කරන්නේ. ඒවා අපි වෙනම පේපර් සාකච්ඡා කරමු. ගුණාත්මක බවින් වැඩි ප්‍රශ්න දෙකක් අපි කරමු විභාග මට්ටමේ තියෙන. දැන්ට ප්‍රශ්න 2000 පොතත් කරගෙන යනවා. ඔයගොල්ලෝ ඒකත් බලන්න, ඒකේ වීඩියෝත් දාලා තියෙනවා. ඉතින් මම මෙතනදී දැන් මම වීඩියෝ එක නවත්තන්න හදන්නේ. ඉස්සරහටත් මම මේ වගේ වීඩියෝ අරගෙන එන්නම්. channel එක subscribe කරන්න. වීඩියෝ එක හොඳ නම් like එකක් කමෙන්ට් එකක් දාන්න. තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.